අම්මෝ ආයේ නම් ගෙදර උන්ද තරහ කරගන්න හොඳ නෑ. ඊයේ හවස තරහ විච්ච පාර රෑට කන්ට දුන්නෙත් නෑ උදේට කන්ට දුන්නෙත් නෑ නොව. අඩුම තරමේ වතුර ගුරක්වත් දුන්නේ නෑනේ. ස්වාමි පුරුෂයා විච්ච මටනේ මුන්ද මෙහෙම සලකන්නේ. අනේ අම්මපා මෙහෙමත් ගෑනු. අම්මෝ දැන් නම් ඇවිද ගන්නවත් පණ නෑ. හොඳටම බඩගිනි. අනේ අපොයි මෙහෙම නොකා නොබී පණ නැතුව ඉඳලා මං කොහොමද ලීමෝලේ වැඩ කරන්නේ? කීයක් හරි හම්බ නොකර ගෙදර ගිහින් ගෙදර උන්දගේ කියවිල්ල අහනවට වඩා හොඳයි බඩගින්නේ මැරිලා යන එක. හැබැයි කීයක් හරි හම්බ කරගෙන ගියොත් ගෙදර උන්ද යාළු කරගන්න පුළුවන්. කොහෙන් හරි ගෙදරකින් බත් මුට්ටියක් උස්සගෙන කෑවනම් ඇඟට පණ ටිකක් අරගෙන ලීමෝලේ වැඩට යන්න පුළුවන්. කීයක් හරි හම්බ කරගත්ත හැකිනේ. ගමාරච්චි බත් කනවා. මොකක් හරි උප්පර වැට්ටියක් දාලා බත් පිකාන උස්සන්ට ඕනේ. අනේ අම්මා පාරච්චි මහත්තයෝ ඔහොම බහිරවේක් වගේ බත් කිලගිල ඉඳලා හරියනවද මං අහන්නේ? බොල කළුවෝ උඹ කාටද ඔය කතා කරන්නේ? උඹ බහිරවයා කීවේ මටද? උඹ දැනගනින් කළුවෝ මම මේ ගමේ ආරච්චි බොලයි. උඹ ඔය වගේ කට කැඩිච්ච කතා කියනකොට මම උඹව ගහනවා දඬු කදේ දවස් 7ක්. නෑ ආරච්චි මහත්තයෝ මම මේ කීවේ ආරච්චි මහත්තයා ලෝකේ අන්තිම බත් පිකාන කනවා වගේනේ කාගෙන යන්නේ. පොඩ්ඩක් මිනිස්සෙක් වගේ සිහි කල්පනාවෙන් බත් ටික කන්ටකෝ. මොකක් කිව්වා සිහි කල්පනාවෙන්? මම සිහි කල්පනාවෙන් තමා බොල බත් කන්නේ. ඔව් පේනවා සිහි කල්පනාවෙන්ම බත් කනවා කියලා. අනේ මයේ කට. දැන් ඔබ මොකක්ද කියන්න හදන්නේ? තේරෙන භාෂාවෙන් කියපන්කෝ. අනේ ඇත්තට ආරච්චි මහත්තයෝ. ආරච්චි මහත්තයාගේ මලකිය සීයා ආන් අහසේ ඉඳන් ආරච්චි මහත්තයා දිහා බලන් ඉන්නවා. පොඩ්ඩක් මිදුලට ඇවිල්ලා අහස දිහා බලන්නකෝ. කළුවෝ මට පේන්නේ නෑනේ. අර පේන්නේ ආරච්චි මහත්තයෝ. අර බලන්නකෝ. ආන් සීයා කියන ඔය බත් පිකාන පැත්තකින් තියලා ඇස් දෙක වහගෙන දිව්‍ය මන්ත්‍රේ කියන්ටලු. ඇස් දෙක වහගෙන දිව්‍ය මන්ත්‍රේ කියවම ආරච්චි මහත්තයාව දිව්‍ය ලෝක වටේ රවුමක් එක්කන් යනවලු. කළුවෝ සීයා එහෙම කියනවද? අනේ මට ඇස් පේනවත් අඩුයිනේ. කන් ඇහෙනවත් අඩුයි. කළුවෝ මොකක්ද ඔය කියන දිව්‍ය මන්ත්‍රේ? උඹ ඒක ගැන දන්නවද? නැත්තම් සීයාගෙන් අහලා බලපන්කෝ මොකද්ද දිව්‍ය මන්ත්‍රේ කියලා. අනේ ආරච්චි මහත්තයෝ ඔහේ දිව්‍ය මන්ත්‍රේ දන්නෙත් නැද්ද? මහ ලොකුවට ගමේ ආරච්චි දිව්‍ය මන්ත්‍රේ දන්නෙත් නෑ. ඔහේ ගම ආරච්චි උනාට වඩා හොඳයි වෙලේ පඹෙක් උනා නම්. හරි උඹ දන්නවනම් කියපන්කෝ. මම මේ දන්නේ නැති නිසානේ අහන්නේ. දිව්‍ය මන්ත්‍රේ තමා හුඹස් දොඹස් 108 පාරක් කියන්ටලු. 100 තමයි කියන්නේ. එහෙනම් ඕන් කිව්වා. හුඹස් දොඹස්. මොකද මිනිස්සෝ මේ වෙලා තියෙන්නේ? අවුවේ ඉඳලා ඔහේගේ මොලේ නරක් වෙලාද? මැනිකේ කතා කරන්න එපා. මම මේ දිව්‍ය ලෝකයන්ට යන්නේ. මගේ රත්තරන් සීයා මාව දිව්‍ය ලෝකේ එක්කන් යන්න ඇවිල්ලා. අර බලන්ටකෝ අහස දිහා. මොන සීයේද මිනිස්සෝ? ඉඩෝරේට අහසේ වලාකුලක්වත් නැහැ. එහෙනම් කළුවා කීවේ සීයා අහසේ ඉඳන් බලන් ඉන්නවා කියලා. කළුවා ඔහේගේ බත් පිඟාන කනවා යසාගේට. මට පේන්නේ කළුවා ඔහේව ගොනාට අන්දලා වගේ. අනේ අම්මපා මෙහෙමත් මෝඩෙක්. බොල කළුවෝ මාව දිව්‍ය ලෝකේ යවනවා කියලා මගේ බත් පිඟාන ඉස්සුවා නේද? සීයෙක් නෙමේ මං උඹට ගහනවා උඹේ හත්මුතු පරම්පරාවම මතක් වෙන්න. ඔහේ ගම ආරච්චි උනාට වඩා හොඳයි ඔය ආරච්චි පට්ටම පමෙක්ට දුන්නනම්. කළුවත් මට බහිරවයා කීවා. පඹයා කියලත් කීවා. ඒක කමක් නෑ කියමුකෝ.
මැනිකෙත් මට පමයා කියන එක ඉවසන්ට බැරි. ආරච්චි මහත්තයෝ එහෙනම් මං ගියා. හුඹස් දොඹස් හුඹස් දොඹස් හුඹස් දොඹස් හුඹස් දොඹස් හුඹස් දොඹස් හුඹස් අනේ දොඹස්. මැනිකේ බලන්ටකො කළුව මාව රවට්ටලා බත් පිගාන කෑව මදිවට ඌ මට විහිළුත් කරගෙන යනවා. මේ යන විදිහට ගමේ කලමාව පඹේ ගානට දායි වගේ. ඉස්සර තිබ්බ පිළිගැනීම නෑ දැන්. හුඹස් දොඹස් හුඹස් දොඹස් හුඹස් දොඹස් හුඹස් දොඹස් හුඹස් දොඹස් හුඹස් දොඹස් හුඹස් දොඹස්